සුබ දවසක් වේවා හැමෝටම. අද මම හරිම ලේසියෙන් රසට කිතුල් කැඳ පානය කොහොමද හදන්න කියලා දෙන්න යන්නේ. කිතුල් කැඳ රක්තහීනතාවයට ගුණ දෙනවා වගේම මේ උෂ්ණ සමයේ ඔයාගේ ඇඟ සිසිල් කරනවා වගේම ගෑස්ට්‍රික් වගේ තියෙනවා නම් ඒකටත් ලොකු සහනයක් ගෙන දෙනවා. ඒ වගේම ඔයාගේ ශරීරයට ලොකු ශක්තියකුත් ලබා දෙනවා. එහෙමනම් අපි බලමු මේ කැඳ එක කොහොමද හදාගන්න කියලා. ඒ ආදරයෙන් ඉල්ලනවා ඔයා තාම මගේ channel එක subscribe කරලා නැතිනම් විතරක් මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම recipe එකට අදාළ අමුද්‍රව්‍ය comment එකකින් pin කරලා තියෙනවා. මම මෙතන කිතුල් පිටි මේසෙ හැටි 3ක් අරගෙන තියෙනවා. ඒ වගේම පොල් කිරි මිලිලීටර 750ක් තියෙනවා. මෙතන සීනි වලින් මේසෙ හැටි 8ක් අරන් තියෙනවා. රස අනුව ලුණු අරගෙන තියෙනවා. ඉස්සරලාම අපි වාචනයක් අරගෙන ඒකට අපේ කිතුල් පිටි ටික දාලා පොල් කිරි අඩු කෝප්පයක් විතර දාගෙන කිතුල් පිටි ටික හොඳින් දිය කර ගන්නවා. ඔන්න දැන් හොඳටම දිය වෙලා තියෙන්නේ, කැටි ගැතිය නැතුව ගිහිලා තියෙන්නේ. දැන් අපි ලිපේ තියන්න පුළුවන් වාචනයක් අරගෙන ඒකට අපි පොල් කිරි ටික එකතු කර ගන්නවා. දැන් ඒකට අපි දිය කරගත්ත කිතුල් පිටි ටිකත් එකතු කර ගන්නවා. ඒ වගේම ලුණු ටිකක්. ඔයාගේ රස අනුව සීනි ප්‍රමාණය අඩු වැඩි කර ගන්න පුළුවන්. සීනි ටිකත් එකතු කරගත්තා. දැන් මේ ටික හොඳින් කලවම් කරගන්න ලිප ඔන් කරන්න කලින් දැන් සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණික ගින්දරේ අපි මේ කැඳ එක උයා ගමු. පොල් කිරි ටිකක් හොඳට ඉදෙනකන් අපි කැඳ එක ලිපේ තියාගෙන ඉන්න ඕනේ. කැඳ එක ලිපේ තියාගත්තට පස්සේ අපි මේක නොනවත්තා එක දිගට හැඳි ගන්න ඕනේ. මොකද නැත්තම් කැඳ එක අඩි අල්ලන්න වගේම කැටි ගැහෙන්න බලනවා. විනාඩි 4-5ක් වගේ යද්දී කැඳ එක උක්කු වෙන්න පටන් ගන්නවා. ඔයාට මේ වෙලාවේදී ලුණු වගේම පැණි රස ප්‍රමාණය ඇද්ද කියලා බලලා මදි නම් තව එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් මගේ කැඳ එක හොඳට උක්කු වෙලා තියෙන්නේ. මේ ප්‍රමාණයේදී මම කැඳ එක ලිපෙන් පා ගන්නවා. කැඳ එක ටිකක් ලස්සනට පේන්න වගේම ටිකක් රස වැඩි කරගන්න මම මේ විදිහට වියලි මිදි ටිකකුත් උඩින් එකතු කරගත්තා. ඔන්න ඔය විදිහට ඔයාට ගොඩක් රස ඒ වගේම ගුණයෙන් අනුන පෝෂණීය කිතුල් කැඳ එකක් හදා ගන්න පුළුවන්. රක්තහීනතාවය, ગેස්ට්‍රයිටිස් වගේ රෝග තියෙන අයට දිවෝල්සුවක් වගේ මේ කිතුල් කැඳ එක. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකන් අරඹුවට බොහොම ස්තුතියි. මේ වගේ වටින වීඩියෝ අරගෙන ඉදිරියේදීත් එන්නම්. ස්තුතියි.